ආයිබෝන් කියලා සාදරයෙන් අදින් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් රීසෙට් YouTube නාලිකාවට අලුත්ම YouTube නාලිකාව. JVP එකට මාලිමාවට පොහොට්ටුවට විරුද්ධව නැගී සිටින පෙළක් එකතු කරන්න හදන්නේ මේ නාලිකාවේ. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න එන්න එපා ආදරය කරන අය, පොහොට්ටුවට ආදරය කරන අය ඒව මේව එන්න එපා. මොකද මේක යන්නේ වෙනම ගේමක්. පොහොට්ටුවට විරුද්ධව නැගී සිටින්නේ. හරි. දෙනවා දුවන් ඩයි ලොවෙත් නැති වෙන්න. හරි එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරලා notification දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් channel එකට උදව් කරන්න channel එක ඉස්සරහට ගේන්න videos අරන් එන්න. එතකොට තමයි මට ජවයක් එක්ක ගේමක් ගහන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ අනාගත දේශපාලනය හදාගන්නත් මෙතනින් අවස්ථාවක් තියෙනවා. මෙතන විස්තර දාලා තියෙනවා. ඔයාලගේ වීඩියෝ ගමේ හදන අරම එක ඒවා ඔයාලට දාලා ගේම් එකක් ගහලා දෙන්නත් පුළුවන් මට අවස්ථාව තියෙනවා ඒකටත් ඈ. දැන් ඉඳලා ඉන්න අයට මම ගොඩක් උදව් කරනවා ඡන්දේ ලඟ වෙනකොට. ඒක නිසා ඒකත් මතක ඇතුව මුලදීම සෙට් වෙනකොට. හරි එහෙනම් අපි යන්න හදන්නේ. මේ දවස්වල ඔයාලට මතක ඇති ලාල් කාන්ත එහෙම කියනවා රජයේ නිලධාරීන්ට වැඩ කරන්න ඕනේ පැය 24ම වැඩ කරන්න ඕනේ. ඒකයි අරකයි මේකයි අපිට වැඩ කරන්න නැති මිනිස්සු වැඩක් නැහැ කියලා. මේ බලන්න මේ දවස්වල හැබැයි කිව්ව කතාව JP ගේ තමයි කියන්නේ. අහනකොට ආස හිතේ. ඔව් පොඩි විහිළුවක් එක්ක පොඩි හිනාවක් එක්ක වාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කට මෙහෙම තියෙන්නේ. අහන්න. මම දවසක් ඔය බණ්ඩාරවල ඇල්ල කියන ප්‍රදේශෙ මේ රැස්වීමකට යනකොට කිතල් ඇල්ල කියන පාරේ යනකොට අපේ පක්ෂ සහෝදරයෙක් ඔය ගයිඩ් කෙනෙක් සුද්ධ ජෝඩුවක් එක පයින් යනවා. ඒ සුද්ධගේ කරේ ඉන්න පොඩිම දරුවා. මේක දාගෙන යන්නේ. තව දරුවෝ දෙන්නෙක් අතෙන් එල්ලන් යනවා. මම ඉතින් නවත්තලා අපේ සහෝදරයන් දිගින් ඉඳන් විස්තර ටිකක් අහනවා. අර කට්ටියගෙන අහලා බලනකොට ඒ කට්ටිය මාස 3ක සංචාරයක් ලෝක. මාසයක් ලංකාවේ ඉන්නවා. ඊළඟ මාසෙ වියට්නාම් යනවා කිව්වා. මම ලංකාවේ කොහෙද බැලුවේ. නුවරේදී ඉඳන් කිව්වා ඇල්ලට ආවේ ඇල්ලෙන් යනවා අරුගම්බි. අරුගම්බෙන් යනවා මිරිස්සෙන් යනවා උණවටුනේ. උණවටුනෙන් ගිහිල්ලා ගල්කිස්සෙන් ගිහිල්ලා මාසෙ තුනම ලංකාවේ යනවා. ඊළඟ මාස 3ක සංචාරය. දරුවෝත් අරගෙන නෝනත් එක්ක කරගෙන මේ ලෝකෙ පෙන්න යනවා. මම මේ දැන් කොහෙද පයින් යන්නේ. රාවණ ඇල්ල බලන්න යනවා. මම රාවණ ඇල්ල බලන්න යන්නේ පාර දිගේ මේ අය මේ උඩින් යන්නේ කියලා. ඒකට කිව්වා නෑ. සිටියේ මේ තියෙන ඇත්ත රාවණ ඇල්ල තියෙන පයින් ගිහිල්ලා බලන්න. ඔබ ඔය බලලා ඉන්නේ අර පාරේ පේන රාවණ. සුද්ධ ඇත්ත රාවණ ඇල්ල බලන්න යනවා. පයින්. ඒක දැන් කතා කරගෙන ගිහලා මම ඉක්කොත් මාස 3ක් ඉතින් මෙච්චර රටේ ලෝක වටේ සවාරියක් ගහනවා නේ. ලෝක සල්ලිකාරයෙක් වෙන්න බෑ. මම ඒවා මොකක්ද දන්නේ නෑ. ව්‍යාපාරිකයෙක්ද රස්සාවක් එහෙම කරනවද? ඔව් ජර්මනිය. අපේ මේ නගර සභාවක එක්ක හේ තියෙන බලාත්පාන ආයතනයක කුණු ගෙනියන වාහනේ රියදුරු මහත්තයා. ඒ කට්ටියට මාස 3ක් දෙනවා නිවාඩුවක් ආණ්ඩුවෙන් දෙනවා ගාණක් පඩියෙන් ඉතුරු කරගත්ත ගාණ අරගෙන දරුවොත් එක්ක රටේ ලෝක වටේ යනවා සංචාර. සතුට භුක්ති විඳින. මේ ජීවිතය කියන්නේ කනවයි බොනවයි රස්සාවයි කරනවයි කියන විතරක් එහෙම නෙවෙයි. ඔය මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ බොහොම කහතුරින් හම්බෙන එකක්. ඕක සැපෙන් ඉඳලා මැරෙන්න ඕනේ. තරහ වෙන්න එපා කිව්වට විඳින්න පුළුවන් ඔක්කොම දුක් විඳලා තමයි හල්ලෝලේ කට්ටියත් මැරෙන්නේ. අපේ රටේ මිනිස්සු යනවා මේ විදිහට වියට්නාමේ ගිහිල්ලා ඉන්න සිංගප්පූරුව බලවෙන්න ට්‍රිප් යනවා. කොහොමද තමයි යන්නේ? බස් එකක් බුක් කරලා. නඩේ කුරේ පත් කරලා. නැති බැරි කෙනා ඔය මොකක් හරි බැංකුවකින් ලෝන් එකක් ගන්න. රජයේ සේවකෙක් නම් සුබසාදකින් ගන්න. ඔය මොන හරි කරලා දැන් බස් එකක් බුක් කරලා ගමේ දරපාල. අර හුට් ට්‍රක් එකට පාඩු. ලොකු හට්ටි කියලා දාන්න. ගමේ හාල් එකතු කරනවා. නැත්තම් ගෑස් සිලින්ඩරයක් ටිකක් දාන්න. ඒකලා උදේ පාන්දර හිනි පාන්දර නගිනවා වාහනේ. දැන් පොරොන් නඩුව යන. ඇවිදලා රැ වෙනකොට ඔය මොකද්ද? විශ්‍රාම ශාලාවක නෝ. දැන් ලොකු කට්ටිය දැන් පොල් දානවා. ඉරිමෑ දාන්න. ගෑනු කට්ටිය හාල් ගන්න. ඇය 11 වෙනකම් තම්බ. තම්බලා කාලා දැන් ඔන්න 12ට එක විතර බුදින. පාන්දර 3ට 4ට නැගින්න. මේ කොහෙද වෙන්නේ? පැව් වෙනවා. ඒකලා පාඩෝන ආපහු දිගින් මේ ටික. ඔන්න තිරිකුණා මලේට යනවා. ගබක් අයිනේ කන්න. ආයි රැ අර විදිහට මොකද හරි ඉන්න. අනුරාධපුරේට යන්න. දවස් 4ක විතර හල්ලුලුට ඇවිල්ලා දවස් 3-4ක් තෙල් දානවා හන්දි වල ට්‍රිප් එක දිගින්. අර කුණු ට්‍රැක්ටරේ මිනිස්සයා දරුවත් එක්ක ඇවිල්ලා ඇල්ලේ හෝටලයක් බුක් කරලා ලංකාවේ කැම ටිකක් රස බලලා ලංකාවේ සින්දුවක් අහලා ලංකාවේ නැටුමක් බලලා රාවණැල්ලක් බලලා හැමතැනම බලලා තරහ වෙන්න එපා කීවට ඒ මැරෙන්නේ ලංකාවක් දකින්න. සුද්ධ මේට වැඩිය දැකලා තියෙනවා. බොරුද මං අහන්නේ. මාසයක් අර සුද්ධ රටේ ඉන්නවනම් ඌ දැකලා තියෙනවනේ අපිට වැඩිය. ලංකාවක් දකින්න නැතුව මැරෙනවා. ඔන්න ආණ්ඩුව මේ විදිහට තමයි මචං රජයේ නිලධාරීන් අරවට්ටලා ඡන්දෙ ගත්තේ. මුන් හිතුවා මචං රජයේ නිලධාරී ටික ආතල් එකේ ඉන්න පුළුවන් අපිට. අපි මුන්ට ඡන්දෙ දුන්නොත් පට්ටනේ කැරම් මතක් ගහගෙන ඉන්න පුළුවන්. ඩාංගටක් ඇදගෙන ඉන්න පුළුවන් කියලා. අන්තිමට බලහන්කෝ දැන් මුන් කියනවා පැය 24ම පුළුවන් නම් වැඩ කරන්නලු. අහුණානේ ආතල්නේ. ඊට පස්සේ දැන් දෙන්න හදන එක බලහන්කෝ. උඹට මල පයින්නවා මචං. මේක මචං ඇසලට මේ කියන කතාව. එරංග දැන් ඔය ඇසල ඔය පෙරහැරවල් එහෙම නැත්නම් ඇසලේ තියෙන සංස්කෘතික දේවල් අරව මේවා කරන්න යන්න එපාලු. ඒතර වෙන ආගම් වල ඉන්න මිනිසුන්ට දුක හිතෙනවලු. මේ පාරයෝ කියන කතාවනේ. යකෝ ඒතර දැන් මුස්ලිම් එවුන් කරන ඒවා, ඒතර ක්‍රිස්තියානි එවුන් කරන ඒවා, ඒතරට දෙමළ මිනිස්සු කරන ඒවා. ඉතින් ඒවට අපිටත් එන හිතරි දෙනවා කියලා අපි කියන්න එපයි බා. මුන් මාර කතානේ බං කියන්නේ මේ කාලකණි JVP පරහැත්ත. කොහොමද බුද්ධ ආගමට ගහන විදිය. මුන් මචං වෙසක් කාලේ ලඟ වෙනකොට එක එක හාමුදුරන්ගේ වීඩියෝ ආරව මේවා දාලා ගහන්න නැතුව හරි ගියේ නෑ. වෙසක් හොඳට කරා. පොසොන් එකටත් අනම්මනම් කරා. හාමුදුරන්ගේ ගෑනුන්ගේ වීඩියෝ ආරව මේවා දැම්ම එළියට හරි ගියේ නෑ. පොසොන් එකත් හොඳට වුණා. දැන් මුන්ට ඇසලත් එහෙම වෙයි කියලා බයට මේ දැම්ම කියනවා. අනිත් අයට දුක හිතෙනවලු. චූට්ටක් අහලෙමු කතාව ඔක්කොම අහන්න දෙන්න බෑ. දිග වීඩියෝ එකක් පොඩ්ඩක් අහලෙමු. අපි ආණ්ඩුවක් විදිහට අපි කල්පනා කරන්නේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු වෙලා තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රකින්න ඕනේ, ඒ වෙනුවෙන් කරගන්න ඕනේ. හැබැයි එකක් ඒ කියන්නේ මොකක් හරි අපේ කරන සංස්කෘතික අඩංගුවකින් තවත් කෙනෙකුට බාධාවක් වෙන්න, තවත් කෙනෙකුට පීඩාවක් වෙන්න, තවත් කෙනෙක් අපහසුතාවටපත් වෙන්න අපි හිතන්නේ එහෙම ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ නැහැ. මුන්න මාර මිනිස්සු මා පිළියම જાතියක් බම් මුන්න. කියන්නේ මුන්ට මචං කවදාකවත් මිනිස්සුන්ට කැමති වෙන්න හිතෙන දෙයක් මුන් කියන්නෙම නෑනේ. නිර්ආගමික පෙරේත අවජාතක 60ක් මුන් ඊයා කියන තමයි තියෙන්නේ. මුන්ට මොනා ගහන්නද අනේ මන්දම. කියන්නේ මුන් කියන ඒවට අපි කොහෙන් කතා කරන්නද කියලා හිතෙනවා මචං. මුන් කොහොම මුන්ව ආමන්ත්‍රණය කරන්නද කියලා හිතෙනවා ඔයි. මුන් මේ බුද්ධ ආගමට කරන අපහාසය නම් ආයේ එපාම වෙනවා මුන්. අපි තව කතාවක් කන්න මේ ගොයියෙක් කියන කතාවක්. තමුසේ මීට පස්සේ වෙල් යායකට බහලා අපිට ආවුනොත් එහෙම තමුසේට මඩ කවවල හක් කළා තමුසේට අමුඩයක් ගස්සවල හක් කළා හරකෙක් වගේ තමුසේගෙන් කුඹුර හාගෙනයි තමුසේ යවන්නේ කියන එක තමුසේට මම කියන්න ඕන. පුළුවන් නම් මම මාකුමුක් කඩවල මම ආනමඩුවේ මම මාකුමුක් කඩවල මේ මගේ කුඹුර මේ මගේ අස්සන්න තමුසේට මම අභියෝග කරනවා මගේ කුඹුරට තමුසේට පුළුවන් නම් එන තමුසේට අමුඩේ ගස්සන එක ගස්සලා හක් කළා මේ කුඹුර හාවලයි තමුසේ වාපහු යවන්නේ කියන එක මම කියනවා.
දැන් ගොවි බලමුළු හදාගෙන ගොවි ජනතාව නගා හිටවන්න කෑ ගැහුවේ මේ ආවත්ම ආණ්ඩුවනේ. නාමල් කරුණාරත්නලානේ ගිහිල්ලා මේක කළේ. ඒ කරනකොට දැන් අපි මේ කියන්නේ සත්‍ය කතාව දැන් මම මේ කියන්නේ. කුඹුරු අක්කරයක් ගොවිතැන් කරලා අස්වැනු නෙලන මොහොත වෙනකොට 1,38,000ක් වියදම් වෙනවා. 1,38,000 වියදම් වීමට අමතරව ගොවි මහත්තයා මාස 3මාරක් මේ කුඹුරට ඇවදිල්ලා අලින්ගෙන් බේරගන්න සත්තුන්ගෙන් බේරගන්න මේක ආරක්ෂා කරගන්න මාස 3මාරක් කොට්ටු වෙනවා. එතකොට කල්පනා කරලා බලන්නකො මාස 3මාරක් මේකට එනකොට ගොවි මහත්තයාට මාසෙකට රුපියල් 30,000ක කූලියක් එකතු කරන්නකො. මාසෙකට මාස 3මාරකට 1,50,000ක් එකතු වෙනවා. අතන 1,38,000ක් කුඹුරු අක්කරයට වියදම යනවා. එතකොට 2,43,000ක් මේ ගොවි මහත්තයාට මේ කුඹුරට යනකොට මේ කුඹුරේ අස්වැන්න වශයෙන් වී කිලෝ 2,000ක් ලබා ගත්තොත් අද රුපියල් 80ට වී ඉල්ලන තත්ත්වයට රට වැටලා තියෙනවා ගොවියාගේ වී ටික. එහෙමනම් රුපියල් 80 ගානේ ගන්නකොට වී කිලෝ 2,000කට 1,60,000යි හම්බෙන්නේ. ගොවියාට මහන්සියත් එක්ක 2,43,000ක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසයි අපි මේ ආණ්ඩුවට කියන්නේ. ඒ නිසයි ගොවියාට එක දෙකක් මේකට පාඩුයි ගොවියාගේ මහන්සිය නැහැ. ඒ නිසයි අපි නාමල් කරුණාරත්නලාට කියන්නේ මේක නිසි කළමනාකරණයක් කරන්න ගොවියට තැන දෙන්න අපි අපේ අනිත් රජයන් එපා කියලා හක් වෙලා ගොවි මහත්තුරු ඔයාලට 3-2කට වඩා වැඩි බලයක් දුන්නේ ඔයාලා ඇවිල්ලා මේක පෙන්නලා දුන්නු හින්දා ඇත්ත ඔයාලා එදා පෙන්නලා දුන්නා හැබැයි ඔයාලා මඩ නානේට පෙන්නුවා ගොයන් ටික කණේට පෙන්නුවා සබන් ගාලා නාලා පිරිසුදු වෙලා වාහනේට නැග්ගේක පෙන්නුවේ නැහැ මේක සත්‍ය දෙයක් මම කියන්නේ අද වෙන පිළිවෙලක් හදන්න මේ වෙනකන් ඔයගොල්ලෝ ගහලා තියෙන චිත්‍රපටි බොරු කරලා තියෙන්නේ. එහෙමනම් ඔයාලා එදා හරි දෙයක් කිව්වා නම් ඇයි හරි දෙයක් කරුවේ නැත්තේ? බලන්න මම කියන්නේ. එහෙම ගොවිතැන් කරලා ගත්තාම වී කිලෝ එකක් කොටපුවාම හාල් ග්‍රෑම් 650ක් ලැබෙනවා. වී කිලෝ එකක් කොටපුවාම හාල් ග්‍රෑම් 650ක් ලැබෙනවා. අපි වී කිලෝ එකමාරක් කෙටුවොත් හාල් කිලෝ එකක් ලැබෙනවා. වී කිලෝ එකමාර වෙලෙන්ද ඇවිල්ලා ගොවියාගේ මිල දී ගන්නේ 120කට. වී කිලෝ එකක් රුපියල් 80යි, වී කිලෝ එකමාරට රුපියල් 120. එතකොට රුපියල් 120කට මිල දී ගන්න වී කිලෝ එකමාරෙන් මෝල් කාර්යය ගෙනihin අහක් වෙලා හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරනවා වී කිලෝ එකමාරෙන් ඒක නිෂ්පාදනය කරලා 230කට වෙළඳ පොළට දානවා 110ක ලාභයක් ලබනවා මෝල් හිමියා ඒ 110න් අපි හිතමු රුපියල් 50ක්ම ගියා කියලා නිෂ්පාදන වියදමයි ප්‍රවාහන වියදමයි ඒ රුපියල් 60ක සුද්ධ ලාභයක් ලබනවා මෝල් හිමියා ගොවියා රුපියල් 120කට දීලා අත පියාගෙන ගිහිල්ලා හක් වෙලා ණය බේර ගන්න බැරුව වහ බීලා මැරිලා යනවා නාමල් කරුණාරත්න තමුසේ හොඳට මතක තියාගන්නවා තමුසලා මේ බොරුව කරලා බලය ගත්තා අපි ඊට ඉස්සරලා අපේ ආණ්ඩුව වල ගාමත් හදලා රැකියා දීලා මේ රට සුවම් පෝෂිත කරන්න මහවැලිය හදලා යෝජනා ක්‍රම ගණනාවක් හදලා සිංහල රජ දවස සිද්ධ වුණු නොවුනට වඩා වැඩි දරාස සංඛ්‍යාවක් අපේ ආණ්ඩුව යටතේ හදලා ගොවි ජනතාව ශක්තිමත් කරලා මහවැලිය ආදී ගොවි ප්‍රදේශ හදලා හක් වෙලා ගොවි ජනතාව මේ රටේ ශක්තිමත් කරලා අපි තියලා තිබුණා හැබැයි තමුසලා ඇවිල්ලා බොරුවක් කියලා හක් කළා මේ වී ඇස්සන්න ගැන කියලා මේ වී ටික මිලදී ගැනීම ගැන කියලා හක්ලා තමුසලා ලොකු කයිවාරුවක් ගැහුවා කොහොම තමුසලාගේ කලමනාකරණය ඊය කන්න ගත්තු වී ටික තව ගබඩාව වලින් ඉවත් කරලා නැත්තේ ඇයි කොතරද ගත්තේ තමුසලාට පුළුවන් ද රටේ වී නිෂ්පාදනය කළමනාකරණය කරලා ගණනය කරලා රටේ හදලා හක් වෙලා මේ එන වී ප්‍රමාණය නිසි විදිහට අරගෙන පෞද්ගලික වෙළඳුන්ට යම් කොටසක් දීලා හක් වෙලා රජයෙන් වී මෝල් ටිකක් හදලා හක් කළා මේ වී ටික කොටලා වෙළඳ පොළට දාලා නිසි කළමනාකරණයකින් මේ ගොවියම නගා හිටවන්න වැඩ පිළිවෙලක් මේ වෙනකම්වත් තමුසලා හදලා තියෙනවා දැන් අවුරුදු 2ක් ගිහිල්ලා තියෙනවා තමුසේ මීට පස්සේ වෙල් යායකට බහැලා අපිට ආවුනොත් එහෙම තමුසේට මඩ කවවලා හක් කළා තමුසේට අමුඩයක් ගස්සවලා හක් කළා හරකෙක් වගේ තමුසේගෙන් කුඹුර හාගෙනයි තමුසේ යවන්නේ කියන එක තමුසේට මම කියන්න ඕන පුළුවන් නම් මම මාකුමුක් කඩවල මම ආනමඩුවේ මම මාකුමුක් කඩවල මේ මගේ කුඹුර මේ මගේ අස්සන්න තමුසේට මම අභියෝග කරනවා මගේ කුඹුරට තමුසේට පුළුවන් නම් එන තමුසේට අමුඩේ ගස්සන එක ගස්සලා හක් කළා මේ කුඹුර හාවලයි තමුසේ වාපහු යවන්නේ කියන එක මම කියනවා මේ පරයන්ට හොඳ මේ කතා කරන්න මිනිසුන් රවට්ටලා ඡන්දෙ ටික අරගෙන එකාට වගේ ඉන්නම් කියලා අත්වැල් බැඳගෙන ඉන්නම් කියලා ආදරෙන් ඉන්නම් කන්න දෙන්නම් බඩට කන්න දෙන්නම් හරියට දෙන්නම් මේකට දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා උන් රවට්ටලා දැන් මුන් අයියෝ උන් කාලා බීලා හොඳින් ජීවත් වෙන උන් පාට වැටිලා රත්තරන් පාට වෙලා මහත් වෙලා අයියෝ ගෙවල් හදාගෙන මුන් මාරම ෆන් එකේ ජීවත් වෙනවා ඊයසේ අපිරිය මේ කාලකන් ජීපි පර 70 පොහොට්ටුවත් එහෙමම තමයි අපිරියම જાතියක් සල්ලි බලේ තමයි මුන්ට ඔක්කොටම ඕනේ කාලකණි 70 එපාම වෙනවා අපිරියයි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා මෙතනින් අපි ඊළඟ දවසේ හමු වෙමු